උඹ අරුන්ට කෝලයක්වත් ගත්තේ නැද්ද බං? ඔව් නම් හැමදාම එහෙමනේ. අර එන්නේ. බොක්ක අපි ආවේ. අපෝ ඇති දැන්වත් යමල්ලා. යමල් කොහෙන. ඒක නෙමෙයි බං. ඉර බහින්න කලින් අපි යන්න ඕනේ. මොන් කරලා යන්න උඩට. එහෙනම් යමු නේද? යයියා. රක් වෙනවා. කාපසරේක නේද බං? භාවනා කරනවා වගේ මට නම් පේන්නේ. ඔය ළමයි මේ කොහෙද කැලේ ඇවිදින්නේ? අපි කැලේ පොඩ්ඩක් ඇවිදින්න යනවා තාපිස්තුමනි. දරුවෙනේ. ඇවිදින්න එච්චර හොඳ කැලයක් නෙමෙයි මේක. ගන්න රැ වෙන්න කලින් ගෙවල් වල ගියොත් තමයි හොඳ. හොඳයි තාපස්තුමනි. අපි කොහොමද රැ වෙන්න කලින් ගෙවල් වලට යනවා. එහෙනම් අපි ගිහින් එන්න. ඒ ළමයි. මොකද මේ කට්ටියත් එක්ක? අපි මේ කැලේ පොඩ්ඩක් ඇවිදින්න යන ගමන්. එතකොට මහත්තයා කවුද? මම තමා ජේ.පී. ඇලෙක්සැන්ඩර් කියන්නේ. ඔය ළමයි නම් දන්නේ නැතුවේ සමහරට ඔයාලගේ තාත්තලා දෙමව්පියෝම නම් දන්නවා. මේ කැලේ පුතේ ඔය හිතන පතන විදියට යන්න බෑ. තේරුණා? තේරුණා? මොකද කරන්නේ? ඔයාලා රැ වෙන්න කලින් ගෙදර යන්නත් ඕනේ. ඔයාලා කැමති නම් ඉතින් මට ඕන උදව් කරන්න පුළුවන්. මහත්තයට පුළුවන් නම් ඉතින් කමක් නැහැ ඉතින්. ඕනේ අපිටත් පහසුයි. හොඳයි. යන්කෝ එන. ඕ මෙන්න උඩ. එමු. එතනින් එන්නෝ. පරිස්සමින්. මහත්තයාද එතකොට මේ කැලේ මේ ආරක්ෂාවට ඉන්නේ බලා ගන්න මම තමයිලා ඉතින් මේ කැලේ බාරවල ඉන්නේ. මේ අර මිනිස්සයා නෑනේ. පිස්සුද යකෝ? අර ඉන්නේ බා. ළමයි යමු නේද? රැ වුණොත් නම් ගෙවල් වලට යන්න වෙලා යනවා.
පරිසරයේ මහත්තයා මේ කැලේ අద్భుත දේවල් එහෙම තියෙනවද මේ පැත්තේ? ඒ කැලේ ඒව ගැන අපි පස්සේ කතා කරමුකෝ. මහන්සි නම් පොඩ්ඩක් මේ හැරි ඉඳ ගන්නලාකෝ. හැබැයි එහෙම ඈතට එහෙම යන්න එපා. අම්මෝ. මහත්තයා අපි පොඩ්ඩක් මේ පැත්තට ගිහින් එන්නද? වැඩි දුරට යන්න එපා මේ ළඟ පාතට විතරයි ඈ. ගිහින් එන්නකෝ. දෙන්නව චුට්ටක් බලලා එන්නද? ඔය එහෙනම් පොඩක් ගිහලා බලලා එන්නකො මේ ළඟ පාතේ ඇත්තේ කොහෙද? දුවාසා මොනකි? හිටියද චූටි මහත්තයා හොයන්න ආපු දෙන්න. මහත්තයා මගේ යාළුවෝ දෙන්න මැරිලානේ. මැරිලා? උඹටත් බේරෙන්න පුතා. මං කිව්වා නේද තමුසෙට මිනිස්සෙක් නෙමෙයි හොල්මනා. එන්න යන්න. අනේ තාපසතුමනි අපිට ලොකු කරදරයක් වුණා. අපේ යාළුවෝ ඔක්කොම මැරුණා. ඇයි දරුවනේ මොකද සිද්ධ වුනේ? අපිට කැලේදී මහත්තයෙක් හම්බුණා. ඒ මහත්තයා කැලේ පෙන්නන්න කියලා එක්කන් ගියා. ඊට පස්සේ අපේ යාළුවෝ ඔක්කොම මැරුවා. අපි දෙන්න විතරයි ඉතුරු නේ. අපි දෙන්න පැනලා දුවගෙන ආවා. එහෙනම් ඒ මනුස්සයා ඔයගලන්ටත් හම්බුණා. මම ඔය ළමයින්ට කතාවක් කියන්න. මේට අවුරුදු ගානකට කලින් මේ රක්ෂිතේ බාරගත්ත නිලධාරියෙක් පවුලත් එක්ක මේ මුර නිවාසේ ජීවත් වුණා. හැබැයි මේ මනුස්සයාට සෑහෙන කරදර තිබ්බා. තලජන ගොඩක් තිබ්බා. මොකද අවංක නිලධාරියෙක් මේ මනුස්සයා. ඊට පස්සේ මන් දන්න විදිහට එක දවසක් අම්මයි දුවයි ඒ මහත්තයයි තුන් දෙනාම කැලේ ඇතුලේ මරලා තිබ්බා. ඒ අපි රැ වෙන කලින් මුරගදිරියට යමු නේද? දෝනිත් ඉන්නවනේ. ඒක නම් හොඳයි හැබැයි. එන යන්දුවේ.
කවුද උඹ? ඈ? කවුද? ලැහැත්තියොත් අපි තුන්දෙනාම අවසන් ගමන් යන්න. ඒ සිද්ධියෙන් පස්සේ මේ රශීත ඇතුළට කිසි කෙනෙකුට යන්න බෑ. ඒ හින්දා දැන් ඔයාලමයි ගෙදර යන්න. දැන් ඔයාලමන්ට කරදරයක් නැහැ. ආයෙවත් මේ වගේ තැන් වලට එද්දී බොහෝම කල්පනාවෙන් හිතලා බලන්න.